එතකොට ඇත්තටම අපිට හොඳටම පැහැදිලිවම පේනවා පසුගිය වසරේදී අපේ බලශක්ති ජාලයට ශුන්‍යත්වය බලශක්තිය එකතු වීමේ ආකාරය කෙසේද කියලා ඇත්තටම විදුලි බල මණ්ඩලය සහ අපේක ඇත්තටම long term generation plan එකක් හදනවා. ඒ ප්ලෑන් එකේ තිබ්බ ප්‍රමාණයටත් වඩා ශුන්‍යත්වය බලශක්ති ප්‍රමාණයක් අපේ ජාලයට ඇත්තටම පසුගිය වසරවල ඇත්තටම ජෙනරේෂන් ප්ලෑන් එකේ තිබ්බේ 300ක් 400ක් වගේ ප්‍රමාණයක් 800ක වගේ ප්‍රමාණයක් අපේ ජාලයට එකතු කරා. මොකද ඊට වඩා එකතු කරන්න ගියාම පද්ධතිය කළමනාකරණය කර ගැනීමේ ගැටලුවක් වෙනවා. මම හිතන්නේ රුවන් මහත්මයා ඒක ඉතාම පැහැදිලිවම දන්නවා. ඊට අමතරව දැන් ඇත්තට මේ ආකාරයෙන් අපිට පද්ධතියට ශුන්‍යත්වය බලශක්තිය ලබා දීම නිසා දවසක සාමාන්‍යයෙන් මේක නිවාඩු දවසක මම ගත්තේ ඉරිදා දවසක අපේ බලශක්තිය උත්පාදනය වෙන්නේ කෙසේද කියන එක මේ ප්‍රස්ථාරයෙන් පෙන්වු කරනවා. මේ පහළම තියෙන දුඹුරු පාට තීරයෙන් පෙන්වන්නේ ගල් අඟුරු දානය කළා බලශක්තිය උත්පාදනය කරන එක. සාමාන්‍යයෙන් මෙගාවොට් 600ක් පමණ මේ දවස්වල උත්පාදනය කරනවා. අපේ බලාගාර 303ක් තියෙනවා. එතකොට බලාගාර දෙකක් ක්‍රියාත්මකයි. මේ නිල් පාටෙන් පෙන්වන්නේ ජල විදුලි බලාගාර වලින් උත්පාදනය. මේ පෙන්වන්නේ අතර මම මුලදී ඒක කිය යුතුයි. මේ කලින් දවසේ රෑ 12 සිට පහවදා 12 වෙනකන් ඒ කියන්නේ දවසක කාලය තුල තමයි පෙන්වන්නේ. එතකොට මෙතන මම කහපාට තීරුවට આવොත් මේ කහපාට තීරුවෙන් පෙන්වන්නේ දවල් කාලය තුල සූර්ය බලය අපේ බලශක්ති ජාලයට එකතු කිරීම. අතිවිශාල බලශක්ති ප්‍රමාණයක් අපේ බලශක්ති ජාලයට සූර්ය බලයෙන් එකතු වෙනවා. ඒකින්ද මේ ජල විදුලියෙන් දවල් දවසේ උත්පාදනය වීම අවුම් මට්ටමක පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ලා දුඹුරු පාටෙන් පෙන්නනවා ඉන්ධන දහනය කළා බලශක්ති උත්පාදනය. එතකොට ඇත්තටම ගත්තම දවල් කාලේ ඊටාම අවුම් මට්ටමකින් පද්ධතියේ මේ සමතුලිතතාවය පවත්වා ගන්න ඕනේ ප්‍රමාණය උත්පාදනය කරනවා. නමුත් රාත්‍රී කාලේ රාත්‍රී හවස 4න් 5න් පස්සේ විතර ඒ තාප බලාගාර වලින් ජනනය ආරම්භ කළා. ඇත්තටම රාත්‍රී 12 වෙනකම්ම යනවා බලශක්තිය සහ පහුවදා උදේ එනකන් බැටරි බෑකප් එකක් ගැන සඳහන් වුණා මේ දවස්වල. ඒ කාරණේට ඒක තමයි. එතකොට මේ කාලය තුලත් ඇත්තටම විදුලි තාප බලාගාර වලින් උත්පාදනය වෙනවා. එතකොට මෙතන තියෙන එක අවශ්‍යතාවයක් තමයි. ඒ කියන්නේ මේ පද්ධතියට සූර්ය බලාගාර හදනකොට සලකා බැලිය යුතු කාරණා දෙකක් තිබ්බා. දිගින් දිගටම අපි ප්‍රකාශ කරනවා ස්මාර්ට් මීටර්ස් සවි කරගෙන එහෙම නැත්නම් ස්මාර්ට් ග්‍රිඩ් එකට යන්න පුළුවන් වුණා නම් අපිට ටයිම් ඔෆ් යූස් ටැරිෆ් එක කියන්නේ ඒ කියන්නේ කාලේ දවල්ට එක විදුලියට මිලක් රාත්‍රී කාලයට එක මිලක් එහෙම දුන්නා නම් ඇත්තටම මේ පද්ධතිය කළමනාකරගෙන ගැනීමේ පහසුවක් වෙනවා. විශේෂයෙන්ම දවල් කාලයේදී අපි අඩු බිලක් දීලා රාත්‍රී කාලයට වැඩි බිලක් දුන්නොත් මොකද ජනනයට වැඩි බිලක් යනවනේ ඉන්ධන දහනය කරනවා. විශේෂයෙන් මේ දවස්වල ඩීසල් දහනයෙන් ගොඩක් හදන හින්දා ලොකු පිරිවැයක් යනවා. එතකොට මේ වෙලාවේ පරිභෝජනය ඒ කියන්නේ ඩිමාන්ඩ් සයිඩ් මැනේජ්මන්ට් එක කරගන්න පුළුවන් අපිට පහසුවෙන්ම ටයිම් ඔෆ් යූස් ටැරිෆ් එකක් දුන්නා නම් ඒ කියන්නේ දවල් කාලයට එක විදුලි බිලක් සහ රාත්‍රී කාලයට එක බිලක් කියලා. එතකොට નિરાයාසයෙන්ම අපේ ජනතාව මිනිස්සු මෙතන කරන සමහර ඇක්ටිවිටීස් මේ වෙලාවට ගේනවා. අනිත් කාරණේ තමයි අපිට මෙතනදී මේ ජනනය වෙන බලශක්තියෙන් සහ අපේ රට තුල අතිවිශාල විභවතාවයක් තියෙනවා. තව සූර්ය පැනල වහල මත සවිකරන්න, පොළොව මත සවිකරන සූර්ය බලාගාර හදන්න, වින්ඩ් පවර් ප්ලාන්ට් හදන්න. ඒකින්ද එතකොට මේ අලුතෙන් සූර්ය බලාගාර හදලා හරි මෙන්න මේ තියෙන ටිකට අවශ්‍ය ජනනය රට ලබා ගත යුතුයි. ඔය කතා කරන්නේ මං ජනනය පැත්තෙන්. ඊට පස්සේ දැන් ඔබට පැහැදිලි වුණා මේකෙදි රාත්‍රී කාලයේදී අපිට ඉන්ධන වලින් විදුලිය ජනනය කරන්න වෙනවා. ඊට පස්සේ එතෙන්දී අපිට පැහැදිලිවම එන්න වෙනවා අපේ රාත්‍රී කාලයේදී පරිභෝජනය අවම මට්ටමක තබා ගන්න. රාත්‍රී කාලයේ විතරක් නෙවෙයි සමහරට දවල් කාලයේ වුණත් අපේ බලශක්තිය අපත යාමක් සිද්ධ වෙනවා නම් ඇත්තටම ඒක නවත්තා ගන්න ඕනේ. ඒක අපත යාමක් හානියක්. ඒක අනිවාර්යෙන් විදුලි බිල වැඩි වීමට බලපානවා බලශක්තිය අපත යනවා නම්. එතකොට රුවන් මහත්මයාත් පැහැදිලිවම කිව්වා, සුගීශ්වර මහත්මයාත් කිව්වාගේ සමහර කාරණා තියෙනවා අපිට පහසුවෙන් යම්කිසි පොඩි කැපකිරීමක් කළා විශේෂයෙන්ම රාත්‍රී 6න් පස්සේ කරන කාරණා වෙනත් වෙලාවකට දවල් කාලයට ගෙන ඒමට විශේෂයෙන්ම රෙදි
සේදීම රෙදි මැදීම එක කිව්ව නැවත නැවත කියන්නේ අපේ ජනතාවගේ හිත තුළට මේක තදින් කාවදින්න ඒ වගේ කාරණා තියෙනවා විශේෂම ආහාර පිසීම පොඩ්ඩක් කලින් ඊවට ගැටලුවක් වෙන්නේ ඒ වගේ කාරණා අපිට පොඩ්ඩක් විදුලි යොදුන් භාවිත කරගන්න පුළුවන් විදුලි යොදුන් භාවිත කරමින් කරන අපි කියනවා ලෝඩ් ශිෆ්ටිං කියලා. එතකොට මේ කාලේ තියෙන ලෝඩ් එක අපි පොඩ්ඩක් දවල් කාලයට ශිෆ්ට් කරගන්න පුළුවන් වෙනවා. ඒකට ජනතාව අපි කියන්න ඕනේ නැහැ සමහරට රෙදි සේදීම රෙදි මැදීම ජනතාව දන්නවා ඒ කාලේදී කරන යම් යම් කාර්ය තියෙනවා වුන් දැන් මොබයිල් ෆෝන් එක charge කරනවා නම් ඊට පස්සේ කාර් එකක් charge කරනවා නම් ඒවා নানা ප්‍රකාර කටයුතු කරනවා ඒ කාලය ඒවා අපි අනිත් කාලෙට ගෙන්න පුළුවන්. අපි ඉදිරියට කතා කරමු. තවත් කැපකිරීමක් කරන්න පුළුවන් නම් අර ලයිට් එක පොඩි කාලයක් ඕෆ් කරලා ෆ්‍රිජ් එක පොඩි කාලයක් ඕෆ් කරලා ෆෑන් එකක සමහරට වේගය අඩු කරලා ඒක නැවත නැවත කියන්නේ ඇත්තටම අපේ ජනතාවට ටිකක් ඒක ගැන දැඩි අවධානයක් යොමු කරන්න මේක ලෝක අර්බුදයක් සහ රටත් අර්බුදයට යා හැකි කාරණාවක්.